සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම අදත් SL දනු වයිල්ඩ් ලයිෆ් YouTube channel එකේ ගැන අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ කිරි ඉබ්බා ගැන. ඉතින් කිරි ඉබ්බා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ බහුලව දකින්න පුළුවන් මිරිදිය ජලාශවල වෙසෙන සත්ත්ව විශේෂයක්. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් ලංකාව වුණාම තව රටවල ඉන්නවා. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය වගේ රටවල සහ දකුණු ආසියාවේ රටවල බහුලව ව්‍යාප්ත වෙන සත්ත්ව විශේෂයක් තමයි මේ කිරි ඉබ්බා ගැන. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් අපිට ලංකාවේ නම් දකින්න පුළුවන් ගංගාවල ඇලදරවල් වැව් පොකුණු මඩ සහිත කුඹුරු ආශ්‍රිතවත් දකින්න පුළුවන් වෙනවා. ඉතින් අද මම මෙයාව දැක්කෙත් අපේ ගෙදර හැබත් කුඹුරේදී. ඉතින් මෙයාලගේ සාමාන්‍යයෙන් කටුව අනික් ඉබ්බන්ගේ වැඩි කටුවට වැඩි ටිකක් හයිය අඩුයි. ඉතින් මෙයාලා ලාදුඹුරු පහයක් තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙයා ශරීරභක්ෂක සත්ත්ව විශේෂයක්. මෙයාලා සාමාන්‍යයෙන් කුඩා මසුන් කකුළුවන් ගොළු වෙල්ලන් වැනි පොඩි පොඩි සත්තු ආහාරයට ගන්නවා. ඒ වගේම ශාක කොටසුත් ආහාරයට ගන්නවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට ජලය පතුලේ තියෙන මඩවල තමයි හැංගිලා ඉන්න කැමැත්තක් දක්වන්නේ. ඉතින් මේ සත්තු ජාත්‍යන්තර මේ වශයෙන් වගේම දේශීය වශයෙන් සංරක්ෂිත සත්තු වශයෙන් මොකද මෙයාලා වඳවීමේ තර්ජනයට ලක් වෙන හින්දා. ඉතින් මේ කිරි ඉබ්බා මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතභාවය රැක ගන්න ඉතාමත් වැදගත් වෙන සත්ත්ව විශේෂයක්. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්න ඒ කිරි ඉබ්බා ඔයාලා දැකලා තියෙනවා නම් මීට කලින් දැකලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මෙයාලා ගෙවල් වල නම් ඇති කරන්න තහනම්. ඉතින් මමත් එයා දැක්කම පස්සෙත් කාටවත් කිව්වෙත් නෑ මොකද මෙයාලා මරාන කනවා ගොඩක් අය. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරලා තව කෙනෙක්ට ගන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.